අහසේ තරුදිලු නට නෑ එලියක් හඳවාගේ ජීවිතයට මොනවා තිබුණද නෑ කිසිවක් නුඹ සැනසෙන්නම්මා නුඹ ළඟ නම් හැම මොහොතෙම හඳුනා ගන්නට ජීවිතයම සරලයි නම්මා නුඹ හා ගෙවන කාලය සෙනෙහස විඳ ඉපිලෙයි සිත පාට ඉතිරෙන දේ දුන්නක හැඩ පාවී යන්න සුළඟේ බොඳ වී ලෝකය ගැන නුඹ දකිනා සිත පාට පාට දේ දුන්නක් වාගේ සැනසෙන්නම්මා නුඹ ළඟ නම් හැම මොහොතෙම හඳුනා ගන්නට ජීවිතයම සරලයි නම්මා නුඹ හා ගෙවන කාලය සෙනෙහස විඳ ඉපිලෙයි සිත අයිබෝන් සුබ දවසක් ඔබ සියලුම දෙනාට. අපි අද ඔබ හමුවට ඉන්නේ තරු හොයන හෝරාවක් එක්ක. මේ භූමි ටීවී ඔබ වෙත ගෙනින්න විදම්ම භූමි. අපේ අරමුණ තමයි ලංකාවේ නන් දෙසින් ගීදිලා සිටින දක්ෂ නවක ගායක ගායිකාවන්ට ඔවුන්ගේ දක්ෂතාවන් නිවැරදිව පෙන්වන්න වේදිකාවක් හදලා දෙන එක. ඉතින් අද අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා ඒ වගේ දක්ෂ නවක ගායකයෙක්. අපි සූදානම් ඔබ ආදරෙන් පිළිගන්න. අයිබෝන් පූර්ණ. අයිබෝන්. කොහොමද ඉතින්? හොඳයි සාමාන්‍ය විදිහටම ජීවිතය ගෙවිලා යනවා. අපි මුලින්ම ඔබේ විස්තර සහ ඔබ සංගීතයට යොමු වුණේ කොහොමද කියලා මතක් කරමු. මගේ නම පූර්ණ සචින්ත. මම ඉන්නේ නායකන්දේ. මගේ පාසල තමයි නායකන්ද පිරිම මහා විදුහල. ඔබේ පාසල් අධ්‍යාපන කාලය ගෙවුණේ කොහොමද? ඔබ පාසලේදී සංගීතයේ විෂයක් විදිහට හැදෑරුවද? ඇත්තටම අයියේ පාසල ගැන මතක් කරන්න ඕනේ. සංගීතය විෂය කියන දේ විෂයක් විදිහට හැදෑරුවේ නැහැ. නමුත් පාසලේ තියෙන සංගීතමය වැඩසටහන් වලට මම සහභාගී වුණා. ඒ වලින් ඒකත් එක්කම තමයි සංගීතය කියන දේ මට ආස හිතුනේ ගොඩක්. හරි. එතකොට දැන් ඔබ රැකියාවක නිරත වෙනවද? එහෙමත් නැත්නම් ඔබගේ වෘත්තීය පසුබිම මොන වගේද කියලා කතා කරොත්? දැනට මම පෞද්ගලික අංශයේ රැකියාවක නිරත වෙනවා. සහායක කළමනාකරු වශයෙන් අවුරුද්දක කාලයක් සේවය කරනවා. අපි එහෙනම් පූර්ණගේ හඬින් ලස්සන ගීතයක් ආලෙමු. මගේ මැණික් අප්සරාවී විඳවන්න පුළුවන්ද මට මේ තරම් හිත හැඬුම් නෑ නෙතනින්ද නෑ සිහිනෙන් ඔබ මට පෙනෙනවා මගේ මැණික් අප්සරාවී මගේ මැණික් අප්සරාවී විඳවන්න පුළුවන්ද මට මේ තරම් හිත හැඬුම් නෑ නෙතනින්ද නෑ සිහිනෙන් ඔබ මට පෙනෙනවා මගේ මැණික් අප්සරාවී තාරකා ඇසෙහිදමින් ඔබ සොයනවා මග ගෙවනවා ඔබේ දෙපා මුල පුද දිදී සුවඳ මල් තව පිපෙනවා විඳගන්න මට මගේ ජීවිතේ කියා දෙනවද ආදරේ
මගේ මැණික් අප්සරාවී විඳවන්න පුළුවන්ද මට මේ තරම් හිත හැඬුම් නෑ නෙතනින්ද නෑ සිහිනෙන් ඔබ මට පෙනෙනවා මගේ මැණික් අප්සරාවී නෙලාගනු මට බැරි දුරින් ඔබ හිනැහුණා මම වැළපුණා ඔබේ කඳුළු බිඳුවට පින්දිදී මම මිරිඟුදිය බොනවා විඳවන්න මට මගේ ජීවිතේ කියා දෙනවද ආදරේ මගේ මැණික් අප්සරාවී විඳවන්න පුළුවන්ද මට මේ තරම් හිත හැඬුම් නෑ නෙතනින්ද නෑ සිහිනෙන් ඔබ මට පෙනෙනවා මගේ මැණික් අප්සරාවී ඇත්තටම මිහිරි හඬක් පූර්ණ අපි දිගටම කතා කරමු ඔබේ ජයග්‍රහණ ගැන. ඇත්තටම අයියේ කිව්වොත් පහුගිය කාලේ තිබ්බා රිදම් ඔෆ් ටැලන්ට් කියලා ඉවෙන්ට් එකක්. ඒ ඉවෙන්ට් එකේ මට ජයග්‍රහණය කරන්න ලැබුණා. ඒක තමයි මගේ ජීවිතයේ දැනට මම ලබපු ලොකුම ජයග්‍රහණය. හරි පූර්ණ. අපි කැමති දැනගන්න ඔබ ශේෂ්ත්‍රයේ ඔබ දන්නවා මේ ශේෂ්ත්‍රයේ ප්‍රවීණ ගායක ගායිකාවන් විශාල පිරිසක් සිටිනවා. මම කැමති දැනගන්න පූර්ණගෙන් පූර්ණ විශේෂයෙන්ම ආශ කරන ගායකයා කවුද කියලා. දැන් මේ යන ජෙනරේෂන් එකත් එක්ක අයියේ කසුන් කල්හාර තමයි මගේ ජීවිතේ මම එයාට තමයි ගොඩක්ම ප්‍රිය. මොකද එයාගේ සින්දු දැන් ජෙනරේෂන් එකෙත් ගොඩක් ජනප්‍රියයි කොල්ලෝ කෙල්ලෝ අතර ඒ කාලෙත් ජනප්‍රියයි. ඒක නිසා මම එයාට ගොඩක් කැමතියි. කසුන් කල්හාර මහත්මයාගේ ඔබ ප්‍රිය කරන විශේෂ ගීතයක් තියෙනවද? ඔව් අනන්තයට යන පාර දිගේ තමයි මම එයාගේ ආසම සින්දුව. ඒ සින්දුවේ තියෙන ලිරික්ස් වලට මම ගොඩක් කැමතියි. ඒක ඉඳ තමයි මම කැමති ගොඩක්. ඒ වගේම පූර්ණ ඔබ ප්‍රියතම ගායිකාව කවුද කියලා මතක් කරොත්? ගායිකාව තමයි කාංචනා අනුරාධි. ඇයගේ ගීත වලට මම ගොඩක් කැමතියි. අපි දැන් ඔබ කිව්වා කසුන් කල්හාර මහත්මයාගේ අනන්තයට යන පාර දිගේ ගීතයට තමයි ඔබ ආස කියලා. අපි පූර්ණගේ හඬින් ඒ ගීතය අහලයි. අනන්තයට යන පාර දිගේ අනන්තයට යන පාර දිගේ ඇය එනවා ප්‍රාර්ථනාවේ ඇය එනවා හරිත නිම්නයේ සීතල අතරින් පිනිවැසේ අනන්තයට යන පාර දිගේ අනන්තයට යන පාර දිගේ ඇය එනවා ප්‍රාර්ථනාවේ ඇය එනවා ප්‍රාර්ථනාවේ මල් පොකුරු අරන් සීතල පිනිවැස්සේ මල් පොකුරු අරන් සීතල පිනිවැස්සේ
ලස්සනට ගායනා කරාපුන්න අපි දැන් ඔබේ අනාගත බලාපොරොත්තු ගැන කතා කරමු. සංගීත ශාස්ත්‍රයේ ඔබ ඉදිරියට යන්න බලාපොරොත්තු වෙන ඉලක්ක මොනවාද? අයියේ ඉදිරි බලාපොරොත්තුව කියන්නේ මම කැමති මගේම සින්දුවක් රෙකෝඩින් කරලා ලංකාවම දන්න ජනප්‍රිය ගායකයෙක් වෙන එක තමයි මගේ අනාගත බලාපොරොත්තුව. ඉතින් ඒකට පුළුවන් උපරිම මං දෙනවා මගේ පැත්තෙන් රටක් ලෝකයක් දන්න ජනප්‍රිය ගායකයෙක් වෙන එක තමයි බලාපොරොත්තුව. ආදරයේ සුලි සුළඟේ මා පැටලෙන්නේ ඔබේ රුව සොයා ඊ පහරින් සමුගත්තේ මගේ පන රැක දෙන්නයි ඔයා ඉපදෙන්නේ නැවතත් මා වශයෙන් ඔබේ ආදරේ කවදාවත් ඉඩ නෑ දැන් කඳුලින් වෙන් වෙන්න නම් you are my destiny 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 baby you are my destiny 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 baby හරිපූර්ණ. අවසාන වශයෙන් දක්ෂයින්ට වේදිකාවක් අන රිදම් භූමි වැඩසටහන ගැන බොක දෙක. තරමයි ඉස්සලාම thank you කියන්න ඕනේ මට ආරාධනා කරාට මේක මගේ පළවෙනි වැඩසටහන. භූමි TV නාලිකාවෙන් මේ වගේ වැඩසටහන් ඉදිරියටත් කරගෙන යන්න කියලා මම ඔයාලට සුබ පතනවා. අපි වගේ නවක ගායකයෝ මේ වගේ වැඩසටහන් වලට ගෙන ආපුවම අපිත් මොටිවේට් වෙනවා. ඉතින් භූමි TV නාලිකාවට මේ වගේ ලස්සන වැඩසටහන් ඉස්සරහටත් කරගෙන යන්න කියලා සුබ පතනවා. බොහොම ස්තුතියි පූර්ණ අද අපේ වැඩසටහනට සහභාගී වුණාට. ඔබේ ඉදිරි සංගීත ගමනට අපි සුබ පතනවා. නැවතත් අපි ලබන සතියේ මෙවැනි අක්ෂ නවක තරුවක් සමගින් රිදම් ඔෆ් භූමියෙන් හමුවන්න බලාපොරොත්තු වෙයි. අදට ඔබෙන් සමුගන්නවා මම එෂාන් පෙරේරා. ඔබට සුබ දවසක්. සිහිනම වන් නැති අහස උසට තනියම ලන් වෙන්න වෙන්න ඒ සමහර දුර ඇහෙන දකින දේවල් කොතරම් තිබුණද හදට රැඳෙන දේවල් ඇයි එතරම් බර සිර වෙලා නැවතිලා නැතිනම් සීමාවක නිදහසේ ඉගෙනායම් වෙකරනක සෑමදේම නිම විය හැක නිමේෂයක එහෙම වුණොතින් මොනවා හිතන්නද සිහින විමන් වල කවුළු පිය